හෙලෝ ඉතින් කොහොමද ඔයාලට? ඔන්න ඉතින් අද මම ඔයාලව එක්කගෙන යන්නේ හිම පදිනවා බලන්න. ඇත්තටම මේ හිම නම් නෙමෙයි මේ තියෙන අයිස්. ඉතින් අපේ පැත්තට හිම වැටෙන්නේ නැහැනේ. කොහොම වුණත් ඉතින් මේ අත්දැකීමත් ගොඩාක් හොඳයි. ඉතින් මං හිතනවා ඔයාලත් ගොඩක් විනෝද වෙයි මේ වීඩියෝ එක බලලා කියලා. ඉතින් අපි දිගටම වීඩියෝ එක බලමු. කොයි වගේද අපි මේ අයිස් වල විනෝදුනේ කියලා බලන්න. යාළුවනේ ඔයාලට පේනවා ඇති අන්න අර කොනට වෙනකම්ම ඔය සුදු පාටට වෙලා තියෙන අයිස් කැටි ගහිච්චා. ඉතින් ඒ කොටසට එනකම් විතරයි මේ විදිහට අයිස් කැටි ගහිලා තියෙන්නේ. ඉතින් මේ ටික දැක්කහම මට ඇත්තටම හිතුණා මේ කොටසක් වෙලත් මේ හරිය මෙච්චර ලස්සන නම් සම්පූර්ණයෙන්ම හිමෙන්ම වැහිලා තියෙනකොට කොච්චර ලස්සන ඇතිද ඒ පැති කියලා. කොහොමුණත් ඉතින් මෙහෙම හරි අත්දැකීමක් අපිට ලබා ගන්න පුළුවන් වෙච්ච එක වටිනවා. මොකද ඉතින් හිම වැටෙන්නේ නැති පැත්තක් නෙමේ අපි ඉන්නේ. ඉතින් මුලින්ම අපි මේ සෙල්ලම කරන්න කලින් කෑම කන්න තමයි ගියේ. හේතුව අපි දවල් වෙලා ආවට මුකුත් කෑම කාලා ආවේ නැහැ. ඉතින් අපි අපේ යාළුවෝයි මුලින්ම කෑම කන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් මෙහෙට එනකොටම තිබුණ කඩයක් ඒ කඩේ විතරයි තියෙන්නේ. ඒකේ රාමෙන් වර්ග ඊට පස්සේ ඩම්ප්ලින්ග්ස් වගේ දේවල් කෑමට ගන්න තිබුණා. අපි ගිහින් බලමු මොනවද අපි කෑවේ බිව්වේ කියලා මුලින් බලලා එන්න. යාළුවනේ මෙන්න මේ කඩෙන් තමයි අපි අයිස් උඩ යන අර ලෑල්ල මිලට ගන්න ඕන. ඉතින් මෙතන තමයි අර අපි කෑම කන තැන තියෙන්නේ. එතරම් මෙන්න මේ වගේ රාමයන් හදන මැෂින් දෙකකුත් තිබුණා. ඒකෙන් අපිට ගොඩක් ලේසි වුණා රාමෙන් එකක් හදාගන්න. අන්න ඉතින් මම ටක් ගාලා කෑම කාලා ආපහු මෙතනට ආවා මට ලෑල්ලක් ගන්න. ඉතින් මේ එකක මිල වෙන්නේ චොන් 7යි. ඉතින් ලොකු අයට තමයි චොන් 7, පොඩි අයට චොන් 4යි. ඉතින් මෙන්න මේ පොඩි ලී කෑලි දෙක ආධාරයෙන් තමයි අයිස් උඩ යනකොට එහෙම බැලන්ස් කරගෙන නවතින්න එහෙම මේක ආධාරයෙන් තමයි යන්න ඕන. ඉතින් ඒකත් අරගෙන මම බොහොම පරිස්සමට මෙතනට ආවා. මොකද මේ ටක් ගාලා ලිස්සන්න බලනවා. ඉතින් අපිට හුරුත් නැහැනේ. ඒ හින්දා මම මේ බොහොම පරිස්සමෙන් තමයි මෙතනට අඩිය තිබ්බේ. ඉතින් මම ලෑල්ල ගත්තා විතරයි. ඔන්න අපේ හස්බන්ඩ් ඇවිල්ලි ඉවර වෙලා වාඩි වුණා. එයාට රවුමක් යන්න ඕනේ කියලා. ඔන්න ඉතින් මම එයාට chance එක දුන්නා රවුමක් දාලා එන්න කියලා. ඔන්න ඉතින් ඔළුවත් හොල්ල විහිළුවකුත් කර ඔන්න අපේ අයියා ඔන්න ලස්සනට එයාගේ ගමන ගිහිල්ලා ආවා. ඉතින් එයාගේ ගමනට පස්සේ ඔන්න දැන් මම තමයි මේ යන්න හදන්නේ. ඉතින් ඇත්තටම එයාලා වගේ මට කකුල් දෙක එකට කරගෙන ලස්සනට වාඩි වෙලා යන්න බෑ. ඒ කියන්නේ ගොඩක් අමාරුයි එහෙම යන්න. මං ගොඩක් මහත හින්දා වෙන්නේ නැති මට මේ විදිහට කකුල් දෙක හදාගන්න බෑ. ඉතින් ඒ හින්දා මම ඉතින් ඔය වගේ කකුල් දෙක දික් කරගෙන තමයි ගියේ. ඉතින් ඔයාලට පේනවනේ අනිත් අය යන වේගෙයි මම යන වේගෙයි බලපුවාම ඇත්තටම මම ගොඩාක් එමීට ගිහින් තියෙන්නේ. ඉතින් යන්නත් බයයි පළවෙනි පාරට යන නිසා වේගෙයි යන්නත් බෑ. අනික යන්නත් අමාරුයි මට අර විදිහට ඔය විදිහට ටිකක් කකුල් තියාගෙන යන්නත් අමාරුයි. අර විදිහට යනකොට කොහොමවත් අමාරුයි. ඒ වුණාට ඉතින් මම කොහොම හරි ඉතින් ගියා. ඉතින් ඔය අනිංගම මම ඉතින් ෆෝන් එකත් අරගෙනම ගියා මේ ඔයාලටත් කොහොමද මේ යනකොට වේගෙ කොයි වගේද කියලා පොඩ්ඩක් පෙන්නන්න. ඉතින් පේනවනේ යන වේගෙ. ඉතින් බොහොම පරිස්සමෙන් තමයි යන්න ඕන. ටිකක් හුරු වුණාට පස්සේ මම ඉතින් සාමාන්‍යයෙන් ඔය වගේ වේගකින් එහෙට මෙහෙට ගියා. කොහොම වුණත් හරි හිමීට යන්න ඕන. මොකද පොඩි කට්ටිය ගොඩාරියක් හිටියා. ඉතින් මම දැක්ක සමහර කට්ටිය මේ හැප්පෙලා වැටෙනවත් එක්ක ඉතින් බයයිනේ චූටි අයගේ කාගේ හරි වැදුනොත් එහෙම නේද? ඉතින් ඒ හින්දා මම ඉතින් හරිම පරිස්සමට තමයි එහෙට මෙහෙට ගියේ.
ඔන්න ඉතින් අන්තිමට අපේ යාළුවොත් ඇවිල්ලා මේකේ වාඩි වෙලා එහෙට මෙහෙට ගියා. ඉතින් අපි මාරුවෙන් මාරුවට එක එක්කෙනාව ඇදගෙන ගියා. ඉතින් හරිම විනෝදයි. ඕන තරම් වෙලාවක් මේක ඉතින් ඉන්න පුළුවන්. අපි ඒ වුණාට සෑහෙන වෙලාවක් හිටියේ නැහැ. ඉතින් මම ඉතින් හොඳට විනෝද වුණා. ඒ කට්ටියත් කාලා බීලා හොඳට විනෝද වුණා. අවසාන වෙලාවේ තමයි එයාලා ඒ විදිහට ඇවිල්ලා එයාලත් ඔය වටයක් දෙකක් එහෙට මෙහෙට ගියේ. ඔන්න ඉතින් දැන් අපි යන්න හදන්නේ. ඔන්න ඉතින් අපි එනකොට වගේ නෙවෙයි දැන් යන්න හදනකොට ගොඩක් කට්ටිය ඇවිල්ලා හිටියා. අවුවත් සැර වැඩිනේ. ඉතින් අවුව තියෙන වෙලාවට ඉතින් කට්ටිය එහෙට මෙහෙට එනවත් වැඩි නිවාඩු දවසේ හින්දා. ඉතින් ඔන්න කොහොම හරි අපි ආපහු වෙන ගමන් ඒ හරි කෑම කඩේකට ගිහිල්ලා මේ වගේ රස කෑමක් කාලා තමයි ආපහු ගෙදර ආවේ. ඉතින් වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ආයෙත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන එනකම් ඔයාලා හැමෝටම සුබ දවසක් ගිහින් එන්න.